අද මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මම 2025 ඔක්තෝබර් 7 වෙනි අඟහරුවාදා ගත්ත NQ ට්‍රේඩ් එක. මගේ ස්ට්‍රැටජි එක අනුව මේක A+ සෙටප් එකක්. ඒක කොහොමද ගත්තේ? මේක මොකක් බේස් කරගෙනද ට්‍රේඩ් එකට ආවේ? සහ මම අන්තිමට ඒක ජර්නල් කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. මේ කිසිම දෙයක් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස් නෙමෙයි. මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මේ වීඩියෝ එකෙන් ප්‍රධාන මගේ අවශ්‍යතාවය වෙන්නේ එකක් මම කරපු ට්‍රේඩ් රෙකෝඩ් කරන එක. මොකද මටත් නැවත ගිහිල්ලා ඒව බලන්න පුළුවන් සහ තව කෙනෙක්ට මේ දේවල් බලලා ඉගෙන ගන්න ඕන නම් ඉගෙන ගන්න පුළුවන්. අද 2025 ඔක්තෝබර් 7 වෙනිදා අඟහරුවාදා දවසක්. මම NQ ට්‍රේඩ් එකක ඉන්නේ. ස්ටොප් ලොස් එක අඩු කරා. මොකද මේ 5 minute market structure එක ඩවුන් බ්‍රේක් කරපු ඉඳ බලලහට මගේ ටාගට් එක මෙතන ඒෂියන් මේ ක්ලෝස් දෙක. මම මේ වගේම ට්‍රේඩ් එකක් SPX වලත් ගත්තා. ඒත් ඒක මම ක්ලෝස් කරා. මොකද ඩොලර් ප්‍රොෆිට් රේෂියෝ එක වැඩි NQ වල. මම සාමාන්‍යයෙන් සමුදා අඟහරුවාදා ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒත් අඟහරුවාදා අද ගොඩක් හොඳ ට්‍රේඩ් එකක් දැකපු හින්දා දෙකේම මම මුලින් NQ වල ට්‍රේඩ් එක ගත්තා. ඒත් මම ඒක ක්ලෝස් කරා. SPX වල ට්‍රේඩ් එක ගත්තා. ඒක මම ක්ලෝස් කරා. මොකද NQ වලත් ඒ ට්‍රේඩ් එකම තියෙනවා. මේකේ තියෙන ගන්නට වඩා ලොකු ප්‍රොෆිට් එකක් මේකෙන් ගන්න පුළුවන් හින්දා මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරලා මේක දැම්මා. trading view analysis එක මේක Nasdaq SPX මම ට්‍රේඩ් කරන්න නෙමෙයි හිටියේ. ඒත් මේ previous weeks high liquidity ට්‍රේඩ් කරලා මාකට් එක clear sell side liquidity පේන්න තියෙනවා. ඒ හින්දා තමයි මම මේක එන්ටර් උනේ. සාමාන්‍ය risk කරන ප්‍රමාණයට වඩා භාගයක් risk කරලා මෙතන 1 hour CB එකක් තියෙනවා. දැනටම අපි 1 hour එතන family gap එකක් හදාගෙන ඉතුනේ එක ක්ලෝස් කරා. දැන් මේ CB එක ක්ලෝස් කරලා ආය රීටච් කරන පස්සේ මේක කරන්නේ. අද මාකට් එක අඟහරුවාදා දවසේ සමන අඟහරුවාදා මාකට් එකක weekly high and low ක්‍රියේට් කරන්න තියෙන සම්භාවිතාව වැඩි. මම ඒක තමයි සඳුදා අඟහරුවාදා සාමාන්‍ය ට්‍රේඩ් කරන්නේ නැත්තේ. ඒත් අද Monday high එකේ විදිහට buy side liquidity grab කරලා දැන් මාකට් එකට ඒ ගත්ත buy stops ටික sell stops වලට reaccumulate කරන්න ඕනේ. ඒ හින්දා තමයි එයා ඊළඟට තියෙන sell stops මේ හරිය area එකට තමයි එන්න ඕනේ. මෙතනත් එකක් තියෙනවා. ඒත් ඊට වඩා මේ දෙකේම lows break කරපු නැති හින්දා මෙතන තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. මේ තියෙන්නේ week 1 analysis එක මම ඉරිදා කරපු මේ week එක previous month එකේ week එකක් විතර ගන්න මේ week එක තමයි මම ඔක්තෝබර් වල first week එක විදියට ගන්න. ඒකෙදි weekly analysis එක ගන්නවා අපි previous week එකේ උඩ level එකේ ඉන්නේ.
එතකොට මේ රේන්ජ් එකේ ඒක buy candle එකක්. එතකොට sell side liquidity තියෙනවා ගොඩක් මේක ඇතුලේ. එතකොට මගේ ටාගට් එක උනේ මගේ ඇනලිසිස් එක මේක දැන් අපි නිවුස් බලුවත් සඳුදා අඟහරුවාදා high impact news නෑ. බදාදා high impact news එකක් තියෙනවා FOMC minutes. ඒ හින්දා මම හිතුවා මාකට් එක මේ සතියේ පල්ලෙහාට එන්න පුළුවන්. මේ තමයි මගේ ඇනලිසිස් එක ෆෝකාස්ට් එක මේ SPX වල මේ ඒරියා එකේ තියෙන ලික්විඩිටි ග්‍රැබ් කරන්න එන්න පුළුවන්. ඇවිත් ඊට පස්සේ මාකට් එක උඩට යන්න පුළුවන්. මොකද SPX Nasdaq දෙකම තාම bullish මාකට් එකක ඉන්නේ. I expect the weekly candle to be bearish, so bullish, and trade the low of the week on Monday or Tuesday. Rally high on Wednesday with the FOMC minutes releases, or market trade high and continue go. This is the make a plan B. Trades bearish weekly candle trading the high of the Tuesday. Similar move is expected in NDX as well. अभी मैं 1 hour SPX මම හිතුව විදියට මම හිතුවේ මේක මෙතන මේ SCB එක බ්‍රේක් කරන එකක් නෑ. එතනින් පල්හැයි කියලා ඒත් මෙතන previous week high, previous days high liquidity පිළිචින්ද මාකට් එක උඩට ගිහිල්ලා buy side liquidity grab කරා. ඒ හින්දා මේක පල්ලෙහාට එීමේ සම්භාව්‍යතාවය දැන් ගොඩක් වැඩි. දැන් මේ හරිය තියෙන මේ BC එක මැග්නට් එකක් විදියට යූස් වෙන්න පුළුවන්. මේ NDX වල Nasdaq forecast එක ඒකෙත් මම මෙතනට තමයි මැග්නට් එක තියලා තියෙන්නේ. මොකද මේ හැරේ තියෙන sell side liquidity wait කරන්න පුළුවන් කියන එක තමයි මගේ බලාපොරොත්තුව. අද ට්‍රේඩ් කරන්න හිටියේ නෑ. ඒත් අද විශේෂයි. මොකද අපි බැලුවොත් Asian range එකේ low එකේ තියෙන liquidity rate කරේ නැහැ London session එකේදී. London session එකෙත් low එකේ තිබිච්ච liquidity rate කරන්න නැතුව market එක උඩට ගියා. මෙතන 9ට मार्केट का प्रीवियस डे हाई එකේ විච ලික්විඩිටි ට්‍රේඩ් කරා. එතකොට මේක පල්ලෙහාට එන්න තියෙන සම්භාව්‍යතාව ගොඩක් වැඩි. මොකද මේ හරිය තියෙන sell side liquidity හින්දා. දැන් සතුටු දවසේ තියෙන නිව්යෝර්ක් ඕපනින් එකේ තියෙන low එකත් liquidity ඒ විදිහට තියෙනවා. previous day එකේ Monday එකේ Asian range එකේ London range එකේ liquidity තාම තියෙනවා low එක. මෙන්න මේ ඒරියා එක තමයි මගේ ටාගට් එක. ඒත් මම මේ ට්‍රේඩ් එක දැනට මෙතනින් ක්ලෝස් කරනවා. SPX වල මම මෙතනට මාකට් එකේ කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙතන තමයි ඉනිෂියල් ටාගට් එක තිබුණේ. දැන් ඒක ගොඩක් ළඟ තියෙන්නේ. බොහෝ විට මාකට් එක මෙන්න මේ ඕඩර් බ්ලොක් එකෙන් රිවර්ස් වෙන්න පුළුවන්. මෙතන 1 hour buy BC එකක් තියෙනවා. 1 hour මෙතනින් ටිකක් උඩට යන්න පුළුවන් දැන්. එතකොට දැන් හුඟක් රිටේල් ට්‍රේඩර්ස්ලා දැන් මේක buy කරන ඒරියා එක මේ. මොකද මේ
මේ එක buy කරලා ඒගොල්ලෝ TP මෙතන තියලා ඒගොල්ලෝගේ stop loss එක මෙතන තියෙන බැවින් සම්භාවිතය වැඩි. ඒ stop loss තමයි මාකට් එක හොයාගෙන එන්නේ. ඒක දැන් මාකට් එකක් මෙතන උඩට යන්න වගේ පෙන්නන එතන low එකක් create කරලා high low එකක් create කරන්න පුළුවන් මේ හරියේදී. ඕ මෙන්න මෙතන හරිය මේ හරියේදී මේ candle bearish order block එක මැදට වෙනකම් හරිය නැත්නම් මේ මගේ entry එක ගාවට වෙනකම් වුණත් එන්න ඉඩ තියෙනවා. මේ හරියත් equal lows වල ගොඩක් sell side liquidity තියෙනවා. මේක උඩට එන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම පළට යන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ 1 hour buy side imbalance sell side inefficiency. වෙනම මාකට් එක එතනින් උඩට යනවා. දැන් මෙතන සමහර විට දැන් සාමාන්‍ය මාකට් එක bullish මාකට් එකකනේ අපි ඉන්නේ. පහුගිය දවස් ඔක්කොගෙම මාකට් එක උඩට ට්‍රේඩ් වුණානේ. දැන් retail traders ලා ඉන්නේ මෙතනදී මාකට් එක buy කරන්න ඉඩ තියෙනවා. දැන් මෙතනත් එහෙම මේ consecutive 3 down close candles 1 hour මේක bullish order block එකක් විදිහට වැඩ කරනවා. ඒ හින්දා තමයි මෙතන මාකට් එක උඩට යන්න try කරන්නේ. ඒක උඩට යන එකක් නැහැ. ඒක අර fake move එකක්. මොකද හුඟක් අය දැන් මෙතන buy කරනවා. මේ buy කරලා මේ මාකට් එක මේ සාමාන්‍ය fib එකක් වුණත් අපි මෙහෙම දාලා 75% වල buy කරලා stop loss එක මෙතන තියෙනවානේ. ඒ වගේ කරන එක තමයි මෙතනදී smart money accumulate කරන්න එන්නේ. මේ වගේ තැන්වලදී buy කරාම තමයි ඒක loss එකක් වෙන්නේ. අපි trade කරන්න ඕනේ අන්න ඒ පැත්තට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙනද trade කරපු retail trade කරපු විදියට ප්‍රතිවිරුද්ධව තමයි trade කරන්න ඕනේ. හැබැයි ICT concept වලට අනුව යාර මෙතන අදපු අපි 1 minute වලට ගිහිල්ලා බලමු. තේරෙනවනේ මේ buy side imbalance sell side inefficiency එක එතනදී උඩට යන්න හැදුවා. නිකන් මෙතන low එකක් create කරනවා වගේ. ඊට පස්සේ එතන re-accumulate කරාම ආයෙ උඩට ගියා. මෙතනත් කට්ටිය buy කරලා ඒගොල්ලෝගේ stop loss මෙතන තියෙනවා. දැන් market එක මේක break කරන්න ඕනේ. break කරලා මේ buy side imbalance sell side inefficiency එක resistance එකක් විදිහට use කරනවා. ඊට පස්සේ ඒක resist කරලා තමයි පල්ලෙහාට යන්නේ. දැන් මෙතන break කරා. දැන් මෙතනට ආයෙ උඩට ඇවිල්ලා මේක retouch කරලා පල්ලෙහාට යන්න පුළුවන්. නැත්නම් ආයෙ උඩට ඇවිල්ලා මේ sell side imbalance buy side inefficiency වලකට ඇදී ආයෙ පල්ලෙහාට යන්නත් පුළුවන්. මේ 1 minute CB එකක් අපි මේ 1 minute එකක් කරාට මම end වුණාන් පස්සේ මේවා දිහා බලනවා. මොකද මේවා අනුව අපිට තීරණය කරන්න පුළුවන් මාකට් එකේ මූවමන්ට් එක. දැන් මේ වගේ sell side imbalance buy side inefficiency එකක් මාකට් එක 1 minute වල fill කරලා ඒක support එකක් විදිහට අරගෙන උඩට යන්න ගත්තොත් බොහෝ විට මාකට් එක reverse වෙන්න පුළුවන්. එහෙමම වෙන්නේ නැහැ. පල්ලෙහා support area එකක් තියෙනවා නම් මේ වගේ ඒක retouch කරලා පහළට market structure break කරන එක අපේ මේ sell trade එකට ගොඩක් හිතකාමී. මොකද අපිට ඕනේ market එක පල්ලෙහාට යන්න. මේ market එක මේ හැරි slow වෙන්නේ අර buyers ලට දැන් market එක මේ buyers ලව ගෙන්න ගන්නවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් බලුවොත් මෙතනින් buy කරා මෙතන buy කරා market එක උඩට ගියා. මෙතන buy කරා මෙතන buy කරා උඩට ගියා. දැන් අර trend line වගේ අඳගෙන trade කරන අය ඉන්නවනේ. මෙතනින් දැන් trend line එකක් අඳගෙන මෙතන buy කරනවා. මෙතන stop loss එක තියෙනවා.
ඒ වගේ ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් අස්සෙන් තමයි මේ මාකට් එකේ ඉන්නේ. දැන් මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ගන්නොත් මම ට්‍රේඩ් කරන අය ඉන්නවනේ. දැන් ට්‍රෙන්ඩ් ලයින් එක රීටච් කරා කියලා මෙතන බයි කරනවා. මෙතන ඕඩර් බ්ලොක් එකක් කියලා බයි කරනවා. මෙතන ස්ටොප් ලොස් තියෙනවා. TP මෙතන තියෙනවා. ඒත් මේ වෙලාවට එක හරියන්නේ මම මේ වීඩියෝ එකේ මේ තියෙන ස්ක්‍රීන් රෙකෝඩින් එක දැන් මම දැන් මේකේ ස්පීඩ් එක දෙගුණයක් කරලා තියෙන්නේ. සමහරට මේ වෙනකම් බලපු කවුරු හරි කාට හරි හිතෙන්න පුළුවන් අයියෝ මේ වීඩියෝ එක දිගයිනේ මේක කොට කරලා හදන්න තිබ්බනේ ඕක ඉක්මනට යන්න මේවට කියන්නේ ටේප් රෙකෝඩින්ග්ස් කියලා. ඒ කියන්නේ මාකට් එක ලයිව් ට්‍රේඩ් වෙන විදිය තමයි මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඉවසීමක් නැති මිනිස්සුන්ට ට්‍රේඩ් කරන්න බෑ. මේක ඉක්මනට යන්න ඕන, ඉක්මනට මේක කෙරෙන්න ඕන. එහෙම ට්‍රේඩ් කරන්න බෑ. මොකද ට්‍රේඩින් වල තියෙන අමාරුම වැඩක් තමයි ට්‍රේඩ් එකක් දාලා ඒක අපේ TP එකට හරි ස්ටොප් ලොස් එකට හරි එනකම් බලන් ඉන්න එක. ඒකට සමහරට පැයක් දෙකක් යනවා. ඒ කාලය ඇතුළත තමන්ගේ ට්‍රේඩ් එක වෙනස් කරන්න නැතුව වෙන ට්‍රේඩ් දාන්න නැතුව මේක ප්‍රොෆිට් හරි ලොස් එකක් හරි වෙනකම් බලන් ඉන්න එක තමයි ප්‍රධානම දේ. බෑක් ටෙස්ට් කරනකොට අපිට තියෙන හැදිච්ච කැන්ඩල් එකක්. දැන් උදාහරණයකට දැන් මේ කැන්ඩල් එක හැදෙනකොට සමහර බුලිෂ් කැන්ඩල් තියෙනවා පටන් ගන්න තියෙන්නේ බෑරිෂ් විදියට. සමහර බෑරිෂ් කැන්ඩල් තියෙනවා පටන් ගන්න තියෙන්නේ බුලිෂ් විදියට. ඒ වෙලාවට දැන් මෙතනදී බලන්නකෝ මේ දැන් අපි ඉන්නේ මෙතන 15 minute time frame එකේ දකුණු අත පැත්තේ chart එක බලන්න. ඒකේ bearish order block එකක් ළඟ market එක slow වෙනවා. මේකම කවුරුහරි දකින්න පුළුවන් අන්න දැන් උඩට යනවා මෙතන buy කරන්න ඕනේ කියලා. ඒ වගේ තැන්වලදී කොහොමද ඉවසන්නේ? දැන් පේනවනේ මාකට් එක කොහොමද දැන් මේ කොළ පාට කැන්ඩල් එකක් හැදෙන්න හදනවා. කවුරුහරි මෙතන buy කරන්න පුළුවන්. buy කරලා stop loss ටික මෙතන මේ කහ තැඹිලි පාට කොටුව උඩ මට්ටමින් හරි යටින් හරි තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ Asian range low, London range low එකෙන් තියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල කොහොමද ඉවසන්නේ, කොහොමද ඒක බලන් ඉන්නේ, කොහොමද මේ කැන්ඩල් එකක් හදන්නේ, මේ දේවල් බලන් ඉන්න ඕනේ. දවසක් දෙකක් නෙමෙයි සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් බලන් ඉන්න ඕනේ. ඒ ඉවසීමෙන් ඒව බලන් ඉන්න එකෙන් තමයි අපි මාකට් එකක් මූව් වෙන හැටි රීඩ් කරන්නේ. ඒක බලලා අපි ඇනලයිස් කරලා බෑක් ටෙස්ට් කරලා ලයිව් ට්‍රේඩ් කරලා ලයිව් මාකට් එක දිහා බලන් ඉඳලා ටික අපිට මේ මාකට් එක වැඩ කරන හැටි පේන්න ගන්නවා. ඒකට කන්සෙප්ට්ස් හැමදේම අවශ්‍යයි. ඒ කන්සෙප්ට්ස් වලට අනුව තව මොකරි ඉගෙන ගන්න තියරිස් අනුව නිකම් මොහේ බලන් හිටිය කියලා වැඩක් නැහැ. දැක්කනේ මෙතන අර කිව්ව තැනදී බයි කරලා ස්ටොප් ලොස් මේ තැඹිලි පාටව කොටුව උඩ මට්ටමේ ලෝ එකකින් තිබ්බනම් මොකද වෙන්නේ? ඒක බ්‍රේක් කරගෙන මාකට් එක එනවා. අපි මේකේ ට්‍රේඩ් එකේ risk to profit ratio එක බලමු. R වගේ ට්‍රේඩ් එකක් මේක. මේ ට්‍රේඩ් එක ලන්ඩන් නේෂන් ඔයගොල්ලන්ට දැන් ඉස්සරහට පේන්න පුළුවන්. මම මේ දැන් රෙකෝඩ් කරන්නේ මේ පස්සේ. මම කියවනේ මගේ ලයිව් ට්‍රේඩ් රෙකෝඩින් එක නැති වුණා. මම මේ ට්‍රේඩ් රෙකෝඩින් එක පස්සේ කරන්නේ. දැන් කරන වොයිස් රෙකෝඩින් එක කරන්නේ පස්සේ. මේ ට්‍රේඩ් එක ඔයගොල්ලෝ ඉස්සරහට බලන්න පුළුවන්. මේක කඩාගෙන පල්ලෙහාට යනවා. කාටද හිතෙන්න පුළුවන් අයියෝ අපරාධේ තව ප්‍රොෆිට්ස් ගන්න තිබ්බනේ ඇයි මෙතන තිබ්බේ. අපි low hanging fruit ඒ කියන්නේ මේ මයිකල් ICT කියන low hanging fruit එකට ફોકસ කරන්න කියලා. low hanging fruit කියලා කියන්නේ ගහක ගෙඩි කඩන්න ගියාම තියෙන පල්ලෙහාම ගෙඩිය කඩා ගන්න බලන්න. වැඩ වෙන්න උඩම ගෙඩි කඩන්න යන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ. අඹ ගහක් යට ඉන්නවා කියලා හිතන්නකෝ. අඹ ගහේ ගෙඩි කන්න දෝනේ අනිත් ඒවන්ට වඩා උඩම ගෙඩියකට පොල්ලකින් ගහලා පොරක් වෙන්න දෝනේ. තමයි ඒක තීරණය කරන්නේ. දැන් මම නම් අපි එන්නේ අඹ කන්න. මේක අඹ ගෙඩියක් කඩා ගන්න. ඉතින් අඹ ගෙඩියක් නේ කඩන්න ඕනේ. තියෙන යටම ගෙඩිය කඩා ගන්න මොලි.
පස්සේ පුළුවන් යට ගෙඩිය කඩාගත්තන් පස්සේ ටික 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 උඩට යන්න. තමන්ගේ ටෙක්නික්ස් හදාගෙන උඩට ගල් ගහන්න හරි පොළු ගහන්න හරි හැකියාව හදාගෙන ඉලක්ක හදාගෙන. හැබැයි උඩ මේවා කඩන්න ගියොත් මුලින්ම අර අඹ ගෙඩියක් කන්නෙත් නැතුව ඉවසීමකුත් නැතුව තද වෙලා මේක අතහැරලා දාන්න පුළුවන්. තමන් මෙතනට ආවම මොකද්ද මේ කරන්නේ, මොකද්ද මට කරන්න ඕනේ කියන එක නිතරම හිතන්න. හරි. දැන් තියෙන්නේ මම මේ ට්‍රේඩ් එක ජර්නල් කරපු විදිය, මේකෙත් SPX ට්‍රේඩ් එක ජර්නල් කරන විදිය. සාමාන්‍යයෙන් මේ ට්‍රේඩින් ජර්නල් එකකට මගේ දවස් එක ට්‍රේඩ් එකක ජර්නල් කරන්න සාමාන්‍යයෙන් පැයක්, අඩුම පැයක් විනාඩි 45ක් පැය 4 කාලයක් යනවා. මොකද ඒ කාලය ඇතුළත මම පුළුවන් තරම් ස්ක්‍රීන්ෂොට්ස් අරගෙන එක එක ටයිම් ලෙවල් වල මොනවද මම හිතුවේ, කොහොමද මම මාකට් එක දැක්කේ, මගේ ස්ට්‍රැටජි එක අනුව මම කොහොමද ඒක ඇනලයිස් කරේ, හරි හෝ වැරදි, ඒ හැම දෙයක්ම දැන් මෙතනදී මම සාමාන්‍යයෙන් කරන්නේ වම් පැත්තට ඩේලි chart එක ගන්නවා, දකුණු අත පැත්තට lower level targets එක ගන්නවා. ඊට පස්සේ මම ජර්නල් කරන එක දාන්නේ Notion වෙබ්සයිට් එකේ මගේ Notion ටෙම්ප්ලේට් එකක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මම වෙනම ටෙම්ප්ලේට් එකක් හදාගෙන තියෙනවා. දවසින් දවස ගත ට්‍රේඩ්ස්. ඒක SPX ද Nasdaq ද, ටයිම් එක මොකද්ද, ගත රිස්ක් එක, ඩොලර් වැලියු, RR හැම දෙයක් මෙතන තියෙනවා. සාමාන්‍ය සතියක් වගේ ට්‍රේඩ් කරලා ඒව මම ආයෙ ගිහිල්ලා ඇනලයිස් කරනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් මොනවා ටයිම් වල ගත්ත ට්‍රේඩ්ස් හොඳ, මොන ස්ට්‍රැටජි එක බේස් කරගත්තේ වගේද වැඩි ප්‍රොෆිට් හම්බලා තියෙන්නේ. දැන් එහෙම කරලා ගත්ත එක තීරණයක් තමයි සඳුදා ගහරුවාද හුඟක් ට්‍රේඩ්ස් වල මගේ ලොසස් වැඩි. මොකද සඳුදා ගහරුවාද තමයි මාකට් එකේ මැනිපියුලේෂන් පාර්ට් එක වෙන්නේ. අර power of 3 concept එක දන්න අය දන්නවා. මාකට් එක weekly candle එක හදනකොට manipulate කරන time එක තමයි සඳුදා අඟහරුවාද බදාද. ඉතින් එතකොට පොඩ්ඩක් මාකට් එක අපි හිතනට වඩා අපේ අර day market bias එක වෙනස් වෙන්න පුළුවන්. market bias එක නෙමෙයි daily bias එකට වඩා ප්‍රතිවිරුද්ධ විදිහට යන්න පුළුවන්. සමහරට මේ පැත්තට trade කරන්න ගිහිල්ලා losses වෙනවා. සමහරට daily bias එක trade කරන්න ගිහිල්ලා losses. ඉතින් අර ඇනලිසිස් එකෙන් අර ජර්නල් එකෙන් කරලා දැකපු දෙයක් තමයි සඳුදා ගහරුවාද ට්‍රේඩ් කරන එක එච්චර ප්‍රොෆිටබල් නෑ. සඳුදා නම් කොහොමද ට්‍රේඩ් කරන්නේ? අඟහරුවාද හොඳම ට්‍රේඩ් එකක් આવත් අද වගේ රිස්ක් එක සාමාන්‍යයෙන් ගන්න රිස්ක් එකට වඩා භාගයක් කරලා ට්‍රේඩ් එක ගන්නවා. දැන් මම මේක පොඩ්ඩක් ස්පීඩ් අප් කරලා පෙන්නන්නම්. මේක නම් ගොඩක් දේවල් ස්ලෝ කියවලා වැඩක් නැහැ. මොකද මම මේ දේවල් ඉස්සරහට කියා දෙන්නම් කොහොමද කරන්න කියලා. මම නිකන් ඔයාලට පෙන්නන්නම්. ඒකට වැය කරන කාලේ මොනවද ජර්නල් කරනකොට මම පෞද්ගලිකව කරන්න කියන එක. ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් බලලා ඒක ඉගෙන ගන්න පුළුවන් නම් ඉතින් ඉගෙන ගන්න පුළුවන්. මේ ජර්නල් කරන්න තියෙන ප්‍රධාන එකම විදිය නෙමෙයි මේ මම කරන විදිය. තව ඕන විදිහ තමන් කැමති විදිහට තමන් ජර්නල් කරනවා කියන සරලවම තමන් ට්‍රේඩ් එක කොහොමද දැම්මේ, මං තමන් මොනවද ඒ වෙලාවේ හිතුවේ, මම හිතුව දේ උනාද නැද්ද, උනා නම් ඒ හිතපු විදිය අනුව තියරි එක කන්ෆර්ම් වෙනවා. තාම මොනවා හරි දේවල් ඇඩ් කරගන්න ඕන නම් ඒක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් වැරදුනා නම් මම හිතපු විදියද වැරදුනේ, මම ට්‍රේඩ් එක දැකපු විදිය වැරදුනාද, නැත්නම් මගේ හැමදේම හරි මම ස්ට්‍රැටජි ගන්නව ට්‍රේඩ් කරා හැබැයි මාකට් එක වෙනස් විදියකට මූව් වුණාද ප්‍රශ්නයක් නෑ. මොකක් හරි අර තමන් මේකෙන් ඊට පස්සේ ඉගෙන ගන්න මොකද්ද, ඔන්න ඔය වගේ දේවල් තමයි ට්‍රේඩ් කරන්නේ. ඊට පස්සේ තමන්ට කොහොමද ඒක දැනුනේ, තමන්ට තරහ ගියාද, ලොකු සතුටක් ඇති වුණාද, උඩ පැන්නද, බිම වැටුණාද, ඇඬුවද, ඕවර් ට්‍රේඩ් කරලා account එක නැති කරගත්තද, ඔය වගේ හැමදේම ඒක බොරු ලියන්න එපා, ඇත්ත ලියන්න. ඒව ලියනකොට තව ඒව ලියන විදි තියෙනවා. ඒව ලියනකොට තමන්ට කතා කරන්න ඕන විදිය, ඒ දේවල් පස්සේ කියන දැනට අර බේසික් දේවල් මතක තියාගෙන කරන්න. සරලවම මොකද්ද මම බේස් කරගත්ත තියරිය, කොහොමද ට්‍රේඩ් එක මම දැක්කේ, කොයි වෙලාවද දැම්මේ, මොකද්ද ඒකේ ප්‍රොෆිට් එක, මොකද්ද ලොස් එක, ඒකෙන් පස්සේ මට මොකද්ද දැනුනේ.
ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් තියෙනවා.